මීන ලග්නේ උපන් ඔබට කොහොමද මේ බ්‍රහස්පති ජුනි මාසේ දෙවනිදා කටකරාශිගත වීම අපි බලමු. බ්‍රහස්පතිගේ ගතිය එහෙම නැත්නම් ගුරුගේ ගතිය, ගුරුගේ ප්‍රඥා කාරක ඉවසිලිමත් බව, ඒ වගේම බ්‍රහස්පතිගේ තියෙනා වූ නයිසර්ගික ගති ටික ඊ타ත්ම මනාව පෙන්눔 කරපු ලග්නය තමයි මීන ලග්නය. මීන ලග්නකාරය අරගෙන බලද්දී හරි ප්‍රබල ලග්නයක්. ඒ වගේම ඉවසීමේ ගුණය ඊ타ත්ම බලවත් වුණු, ඒ වගේම තමයි අන්‍යයන් අතර හරි නිහතමානී බවකින් යුතුව කටයුතු කරන, ඕනම දෙයක් ඉවසගෙන පැත්තකට වෙලා පාඩුවේ අනිත් අයට උදව් කිරීමටම ඉපදිච්ච මීන ලග්නකාරයෝ. අනිත් අයට උදව් කිරීමටම තමයි මීන ලග්නකාරයෝ නිතරම බලන්නේ. මොකද තමන්ට නැති වුණත්, තමන් දුක් විඳගෙනත්, තමන් වේදනාව විඳගෙනත් අනිත් කෙනාගේ තුවාලයට ප්ලාස්ටර් පැලස්තර ගහන්න යන මීන ලග්නකාරයෝ. මොකද අනිත් කෙනාගේ වේදනාව තමයි මීන ලග්නකාරයා නිතරම සංසිඳවන්න බලන්නේ. ඒ වගේම තමයි බොහෝ අවස්ථාවන් වලදී ජීවිතේ හුදකලා වෙලා, තනි වෙලා, ඈත් වෙලා, පැත්තකට වෙලා වෛරෙන් ඈත්වීමක් නෙමෙයි, කලකිරීමෙන් ඈත්වීමෙන් මීන ලග්න හිමියෝ පැත්තකටලා ඉන්න බවක් තමයි පෙන්눔 කරන්නේ. මොකද මීන ලග්න හිමියා පලිගන්න නම් යන්නේ නැහැ කවදාවත්. ඒ වගේම තමයි බ්‍රහස්පති අරගෙන බලනකොට මීන ලග්නේ බලවත් ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනෝ. ගුරුගේ බලයත් එක්ක අරගෙන බලනකොට ගුරුගෙම බලය තියෙන මීන ලග්න හිමියන්. ඒ වගේම තමයි මීන ලග්නේ පස්වෙනිට තමයි මීන මේෂ වශ මිදුන කටක අතේ ඇඟිලි ටික ගණන් කරත් පස්වෙනි භාවය තුළ තමයි ගුරු ග්‍රහයා මේ ගමන් කරන්න හදන්නේ. පස්වෙන් අරගෙන බලද්දී කොතනද තැන? පුත්‍රස්ථානය, විද්‍යා ස්ථානය, ප්‍රේම සම්බන්ධකම් ගැන කියන තැන. ඔන්න ප්‍රේම සම්බන්ධකම් ගැන කියන තැන කියනකොට කොහොමද මෙතෙන්ට බ්‍රහස්පතිගේ පැමිණීම, පස්වැන්න පුත්‍රස්ථානයට ගුරුගේ පැමිණීම කොහොමද, ඉගෙන ගන්න තැනට විද්‍යා ස්ථානයට බලවත් වුණු ප්‍රඥාකාරක ගුරුගේ පැමිණීම කොහොමද? අපි බලමු බ්‍රහස්පති කොහොමද මීන ලග්නයට ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට මේ මීන ලග්නය අරගෙන බලනකොට ගුරුගේම ලග්නය, බ්‍රහස්පතිගේම ලග්නය ප්‍රඥාකාරී ගුරුගේ ප්‍රබල ලග්නය තමයි. මොකද ධනු ලග්නය වගේ ආවේගශීලී ගති, දෙබිඩි පිළිවෙත්, ඒ වගේම තමයි සටන්කාමීත්වය මීන ලග්නකාරයා ගාව නැහැ. මීන ලග්නකාරයා සානුකම්පිතයි, දීමේ හරි දක්ෂයි, ඒ වගේම අනිත් අයගේ දුකේදී පිහිටවීම ප්‍රකට කරලා පේනවා. හරි සංවේදී ගති තියෙනවා. හිත හොඳකම උපරිමයටම තියෙනවා. හිත හොඳකම නිසා තමයි වර්ධින තරමක් කරදින්නේ. පළවෙනි කෙනාට එක්කෙනාට එක වතාවක් දෙවතාවක් නෙමෙයි තුන් පාරකුත් රැවටෙන්න පුළුවන්. එකම මිනිස්සුන්ට දෙතුන් වතාවක් රැවටෙන මීන ලග්නකාරයා. ඒ කියන්නේ එයා එහෙම නෑ, එහෙම ගිය පාර මෙහෙම වුණාට මේ පාර මෙහෙම නෑ, අනේ පව්, ඔන්න ඔය වගේ අදහස් මීන ලග්නකාරයෝ නිතරම අනුන් ගැන හිතනවා. ඒ වගේම තමයි කපටිකමින් තමන්ගේ ගැලවීම සටහන් කරගන්න පුළුවන් ශක්තියක් මීන ලග්නකාරයා ගාව නැහැ. අපි ඒක හොඳටම දන්නවා මීන ලග්නේ තියෙන ගති ගුණ ගැන. පූර්වාචාරයෙන් ඊටමත්ම පැහැදිලි කළා මීන ලග්නකාරය ගැන කියලා තින්නෙත් ඔන්න ඔය ගති ගුණ සහ ලක්ෂණ ටික ගැන තමයි. ඒ වගේම තමයි මීන ලග්නේ අරගෙන බලනකොට ගොඩක්ම ආගම දහමට කැමති. කුඩා දරුවන්ට ගොඩක් එකතුයි. ඒ වගේම තමයි නැති බැරි අයගේ ගාව තමන්ට කන්න තියෙන දේ හරි දෙනවා. තමන්ට තියෙන දේ අනිත් අයට දීලා තමන්ගේ අඩුපාඩු විඳ ගන්න තරමට මීන ලග්නකාරයා දක්ෂ වෙනවා. ඒ වගේම සානුකම්පිත වෙනවා. ඒ වගේම තමයි මීන ලග්නේ අරගෙන බලනකොට ගුරුගේ ලග්නය හොඳ ලග්නයක්. පසුගිය කාල සීමාවම ඒ රාෂ්ටකයක්, ලග්නේ රාෂ්ටකයකින් තමයි ඉන්නේ. සැනසීම අඩු මීන ලග්නකාරයා. පසුගිය කාල සීමාව තුළම තමන් ප්‍රශ්න වලට උත්තර හොයමින් තමයි යන්නේ. තාමත් නෑ මනසට නිදහසක්. මේ ඔළුව ඇතුලේ, මේ ඔළු ගෙඩිය ඇතුලේ හරි බරක් තියෙනවා. කවද්ද මේකෙන් නිදහස් වෙන්නේ? මේ ප්‍රශ්නෙට මොකද්ද මම කරන්නේ? මීන ලග්නකාරයා හැමොත් එක්කම කියෝ යන්නෙත් නෑ. බොහෝ දේවල් හිත ඇතුලේ තමයි තියන් ඉන්නේ. දරා ගැනීමේ ශක්තිය උපරිමයි මීන ලග්නකාරයට. ඒ වගේම තමයි පසුගිය කාලේ මේ හෙන පුරා ලග්නය තුලට ඇවිල්ලා ඔබගේ කටයුතු බාධා කරමින්, මහන්සිය තරමට ප්‍රතිඵල නොදෙමින්, හේතවත්කම් මෑත් කරමින් බලන්නකො පසුගිය කාලයත් එක්ක අරගෙන බලනකොට කරපු දේවල් වලින් මොකද්ද Tamanට ලැබිච්ච ප්‍රතිඵලය කියලා, අනිත් අය විශ්වාස කිරීම තුළින් මොනවද Tamanට ලැබුණේ කියලා, දියුණු ඇති වුණාද, විශ්වාසය අනිත් අය රැක්කද නැහැ. ඒ වගේම තමයි කොච්චර සුදුසුකම් තිබුණත් Taman බලාපොරොත්තු වුණ රැකියාව Tamanට ලැබුණද, සුදුසුකමට අනුව උසස් වීම ලැබුණද,
ඔය මුකුත් වෙන්න දුන්නේ නැහැ මීන ලග්නකාරයාට. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතාවය අරගෙන බලන්නකො තමන් කොච්චර විශ්වාස කරපු කෙනාගෙන්ද වෙන් වෙන්න සිද්ධ වුනේ. දීපු වචන ඒ විදියට අනිත් කෙනා රැක්කද? නෑ. ඒ වගේම තමයි විරහ දුක මොනතරම්ද කියලා හිතන්නකො මීන ලග්නකාරයට විඳින්න සිද්ධ වුනේ. හිතට දරුණු පීඩාවන්, දරුණු තත්ත්වයන්, මානසික තත්ත්වයන්ට ඔබ කටයුතු කරා. ගෙවල තමන්ගේ ගෙදරදී පවුලේ පරිසරය තුලත් ඔබ කොන් වුණා. ඥාතීන්ගේ ඔබ අපහාසයට උපහාසයට ලක් වුණා පසුගිය කාලයත් එක්ක. ඒ වගේම තමයි හිතන්නකො මීන ලග්නෙන් උපන් අයට දරුපලවල ප්‍රමාද වීම පසුගිය කාල සීමාව තුළ තිබුණා. විවාහ වෙච්ච අයට තමන් බලාපොරොත්තු වුණු දරු සම්පත ලැබුණේ නැහැ. ගබ්සා වීම, ගර්භාෂගත ආබාධ, දෝෂ රෝග තත්ත්වයන් මීන ලග්නයට අනුව තමන්ට සිද්ධ වුණා. ලැබෙන්න තියෙන මිල මුදල පවා නොලැබී ගියා. ණයට ගත්තා හෙට දෙන්නම්, අනිද්ද දෙන්නම්, තව මාසෙකින් දෙන්නම් කියලා. දැන් හරියට ඔබ ණයට ගත්තා වගේ තමයි පස්සේ යන්න සිද්ධ වෙලා තියෙනවා. ඔබ ණයට ගත්තේ. එයා නෙමෙයි ගත්තේ, ඔබ ගත්තේ. ඉල්ල යන්න සිදුන. ඉල්ලන්නත් මොකද්ද වගේනේ මීන ලග්නකාරය ඉල්ලන්න යන්නෙත් නෑ. දෙනව නම් දීපුවායි නැත්තම් නිකන් බැරිම තැන තමයි ඉල්ලන්න යන්නේ. ඒත් හරි ලැජ්ජයි ගිහින් ඉල්ලන්න. මොකද ඒ මීන ලග්නකාරයට ඒ පුරුදු දේවල් නෙමෙයි. ඒ වගේම තමයි මීන ලග්නේ අරගෙන බලනකොට හරි ඉවසීමකින් යුතුව මීන ලග්නකාරයා තමන්ගේ ජීවිතය ඕනම දෙයකට දරා ගන්න පුළුවන් විදියට පුරුදු කරන කාලයක් මේ තියෙන්නේ. මොකද මීන ලග්නෙත් එක්ක අරගෙන බලනකොට මොන බ්‍රහස්පති පස්සයන්ට ආවා. තිබුණු කරදර වලට උත්තර හම්බෙනෝ බ්‍රහස්පතිගේ පස්සයන්ට ගමනින් අයිත් පෙරලා සෙනසුරු දකින්න ගුරු මේ ස්ථානය තුල ඉඳගෙන සෙනසුරු 9 වෙනි පූර්ණ දෘෂ්ටියට ලග්න භාවය නැගෙනහිර දිශාව හෙනහුරා දැනට තැන්පත් වෙලා ඉන්න තැන දකින්න. සෙනසුරුට නටන්න හම්බෙන්නේ නැහැ. සෙනසුරු නටපු කාලේ ඉවරයි. ගුරු දෘෂ්ටියෙන් සෙනසුරු ටිකක් පස්සට යනවා. ප්‍රඥාකාරක ගුරු සෙනසුරු දිහා බලන් ඉඳිද්දී සෙනසුරුගේ බලය සෙනසුරුගේ නෙමෙයි මොන අයියගේ බලයත් ඉවරයි බ්‍රහස්පති දෘෂ්ටියට. මේ වගේ කටක රාශිය තුල උච්ච ශ්‍රේෂ්ඨව ප්‍රබලව ලබන ගුරුගේ බලය සෙනසුරුට නෙමෙයි මොන ග්‍රහයටත් යටත්. මොන ග්‍රහයත් යටත් බ්‍රහස්පතිට. ඔන්න සෙනසුරුගේ දෘෂ්ටිය බලවත් වෙලා සෙනසුරුට බ්‍රහස්පතිගේ දෘෂ්ටිය බලවත් වෙලා ක්‍රියාත්මක වෙන කාලයක්. සෙනසුරුගේ අපලය අවසන් වුණා වගේ තමයි පිහිදාලා දැම්මා වගේ තමයි මීන ලග්නකාරයට. කාලයක් තිස්සේ ඉෂ්ට සිද්ධ කරගන්න බැරි වුණු බොහෝ කටයුතු සාර්ථක වෙන කාලයක් මීන ලග්නකාරයට. කාලකට පස්සේ මූණට හිනාවක්, හිතට සතුටක්, මනසට සැනසීමක්, ඔළුවට නිදහසක් වෙන කාලයක් තමයි මීන ලග්නකාරයට උදා වෙලා තියෙන. මීන ලග්නකාරයා පසුගිය කාල සීමාව තුළ උත්සාහ කරපු බොහෝ කටයුතු අතිසාර්ථක කරගන්න කාලවකවානුවක් තමයි ගුරුගෙන් මේ ලැබුවේ. ඒ වගේම තමයි මීන ලග්නකාරය වෙනදට වඩා ධනට පිනට ආගමට දහමට සම්බන්ධ වෙලා කටයුතු කරන්නත් උත්සාහ කරන කාලයක් තමයි මේ ලබලා තියෙන්නේ. ඒ වගේම තමයි මීන ලග්න හිමියට බලවත් වුණු මංගල යෝග විදේශගත වීම බලාපොරොත්තු ඉෂ්ට වෙනවයි කිව්වම පසුගිය කාල සීමාව තුළ මහන්සි වුණු දඟලපු කරගන්න බැරි වුණු බොහෝ කටයුතු වලට මීන ලග්නකාරයට මේ ලැබපු ගුරුගේ ගෝචරය ඊ타ත්ම සුබ විදියට බලපෑම් ඇති කරනවා. මොකද මීන ලග්නකාරය බලන් හිටියේ මෙන්න මේ කාලය එනකන් තමයි. ඉවසුවේ මේ කාලය එනකන් තමයි. දුක් විඳ මේ කාලය එනකන් තමයි. දැන් මීන ලග්නකාරයගේ දුක, වේදනාව, සංతాපය සම්පූර්ණයෙන්ම නැති වෙලා Tamanට සතුට, සැනසීම, මානසික නිදහස ඇති වෙනවාම තමයි. රැකියාවේ දියුණුව සුවිශේෂයි. බලාපොරොත්තු වන රැකියාව ලැබීම අනිවාර්යයි. මොකද ගුරුගේ දෘෂ්ටි අරගෙන බලනකොට දකින්න තැනත්, පේන තැනත්, ඉන්න තැනත් සම්බන්ධ වෙන ග්‍රහයක්. යහපත් පැත්තට හැරෙන ග්‍රහයක් තමයි බ්‍රහ්මණ්ඩලයේ බ්‍රහස්පති කියලා කියන්නේ. මේ බලය වෙන කාටවත් නැහැ. මේ බලය තිබුණට මේ තරම් වෙන කාටවත් නැහැ. ගුරු ග්‍රහය අරගෙන බලනකොට පස්වැන්න තුල ධර්ම ත්‍රිකෝණය තුල ලග්නය 1-9 එතකොට ලග්නය 5-9 ස්ථාන වලට ධර්ම ත්‍රිකෝණයට ওই ස්ථාන තුල බලවත් වෙන ගුරු මීන ලග්නයට නම් ඊ타ත්ම ප්‍රබල බවක් තමයි ක්‍රියාත්මක කරන්නේ. ගුරුගේ බලය ඔබ රජ කරනවා හා සමානව දියුණුවකටපත් වෙනවා. පසුගිය කාල සීමාව තුළ මුළු ගැන්විලා හිටපු ඔබ අලු ගසලා දාලා අයිත් ඉස්සරහට කරලියට එනවා. ඒ වගේම තමයි ඔබෙන් ඈත් වෙලා ගියපු ඒත් එක්කම ඔබෙන් වෙන් වෙලා ගියපු අය නැවත ඔබේ ගාවට එන කාලයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි හිතට සැනසීම, මානසික සුවය, ඔබගේ රූප ස්වභාව පවා වෙනතට වඩා හැඩ වෙලා, ලස්සන වෙලා, පිළිවෙලකට ඇඳුමක් පැළඳුමක් ඇඳලා
කෙනෙක් දෙපාරක් හැරිලා බලන්න පුළුවන් තත්යකට පාරේ බැහැලා යන කාලයක් ඔබට උදා වෙලා තියෙනවා. අතමිට වෙනතට වඩා සාධාරණ උපයන මුදලින් ශක්තිමත් වෙනවා. ඔබගේ පර්ස් එකට පසුම්බියට ටිකක් වැඩිපුර මිල මුදල් ලැබෙන කාලයක් බවට පත් වෙනවා. පවුල තුල සමාජය තුල ඔබ ජනප්‍රියත්වයෙන් යුතු බලවත් කෙනෙක් බවට පත් වෙන කාලයක් තමයි බ්‍රහස්පතිගෙන් ඔබට උදා වෙලා තියෙන්නේ. මීන ලග්නයේ ඔබ අනිවාර්යයෙන්ම දිනන කාලයක ආරම්භයක්. මෙතනින් පස්සේ ඉදිරි අනාගතයම සුබදායී වෙන වැඩ කටයුතු වලට අතගහයි. එවැනි පුද්ගලයන් ජීවිතයට සම්බන්ධ වෙයි. මරණ තුරාවටම අත් නොහරින සම්බන්ධකම් වලට හේතු වෙන්න පුළුවන් කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. මීන ලග්නෙන් උපන් ඔබටත් ජයෙන් ජයම වෙනවා. එය ඒකාන්තයි.